Action, we are turn it up. Now ready, let's and guess who are bring it up. Pull up. Guys, welcome to my YouTube channel. Hi. Welcome back to my YouTube channel. Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද මම මේ ගෙනාපු වීඩියෝ එක මගේ හොටෙල් ස්කූල් ලයිෆ් එකේ තිබ්බ මෙමරිස් තමයි මේ ගෙන්නේ. ඉතින් මේක ටිකක් දිග වීඩියෝ එකක් වෙයි. මොකද අවුරුදු 2ක ජර්නි එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මම මෙතන මගේ යාළුවෝ ටිකවත් මතක් කරනවා. සමහරක් අය දැන් ඇබ්‍රෝඩ් වලා ඉන්නේ, සමහරක් අය ලංකාවේ වර්ක් කරනවා. ඉතින් සමහරක් අය තාම ජොබ් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි බලමු එයාලගේ ජීවිත සාර්ථකත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් අපි බලමු මගේ අවුරුදු 2ක මෙමරිස් කොයි වගේද, මම යාළුවත් එක්ක සතුටින් හිටපු විදිය ඒවා අපි බලමු. එහෙනම් වීඩියෝ එකට යමු. ඉතින් ඉස්කෝලේ යන කාලේ ඔයාලගෙත් හිටියද මේ වගේ කෙනෙක්? උගන්නන වෙලාවට අනිත් කෙනාට ඉන්න දෙන්නේ නැතුව එයාගේ පිටේ එක එක දේවල් අලවන කෙනෙක්. ඉතින් අපෙත් හිටියා ඒ වගේ කෙනෙක්. එයාගේ නම රන්දිම. ඉතින් එයා උසයි, කෙට්ටුයි, හැබැයි හොඳ සිංගර් කෙනෙක්. ඉතින් මේ ඉන්නේ අපේ රන්දිම. ඉතින් බලන්නකෝ එයාගේ ටැලන්ට් එක. උගන්නන වෙලාවට ප්‍රශ්නයක් අහන්න නැගිට්ටුවහම මේ වගේ වැඩ කරන අය ඉන්නවද? ඒ ඉන්නේ නම් මම. ඉතින් බලන්නකෝ මමත් කරන වැඩ. ඉතින් අපි කරන වැඩවලට අපිට විතරක් නෙමෙයි අපිට උගන්වන සර්ලටත් හිනා යනවා. පළවෙනි ලෙක්චර් එක ඉවර වෙලා දෙවෙනි ලෙක්චර් එනකන් මේ වගේ හොල්මන් ෆිල්ම් බලන අය ඉන්නවද? ඒ තමයි අපේ දිසාරයි මන්දාකිනි. ඉතින් බලන්නකෝ මේ දෙන්නටත් වෙන වැඩ. හිටපු ගමන් මේ වගේ ලේන්සු නැටි හම්බෙන අයත් ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි කිචන් එකේ වැඩ කරපු දවසක්. ඉන්ටර්වල් එක ලැබුණු ගමන්ම බත් එක උස්සගෙන යන යාළුවෙක් ඉන්නවද? ඒ තමයි අපේ මලියයි සජිනී අක්කයි. ඉතින් මේ ඉන්නේ අපේ ඉසුක. එතකොට මෙන්න මේ කෝලම තමයි සනිතු. ඉතින් මේ හදන්නේ අපේ ක්‍රිස්මස් ට්‍රී එක. ඉතින් දෙසැම්බර් මාසේ ක්‍රිස්මස් ට්‍රී එකකුත් හදලා අපේ ක්‍රිස්මස් පාටියට රෙඩි වෙන විදිහ තමයි මේ තියෙන්නේ. කට තිබ්බට වැඩ බැරි යාළුවෙක් ඉන්නවද? ඒ තමයි අපේ ඉමෑනුවල්. ඉතින් එයාගේ කට නම් තියෙනවා, හැබැයි වැඩ නම් නැහැ. ඉතින් එතනම පිටිපස්සේ ඉන්නේ අපේ අප්පච්චි. ඉතින් එයා තමයි අපිව තාත්තා කෙනෙක් වගේ බලාගත්තේ. එයාගේ නම මාදව. ඉතින් අපිට හිටියා මේ වගේ ටැමිල් සින්දු අහන ටැමිල් යාළුවෙක්. එයා තමයි අපේ තංගච්චි. එයාගේ නම සෑම්. ඉතින් බලන්නකෝ. ඉතින් අපි හැමෝටම මේවා ලස්සන මතකයන් විතරක් නෙමෙයි. මේවා අපි ලැබපු ලස්සනම අත්දැකීම්. මොකද ඉවෙන්ට් එකක් වුණත් තනියම අපිට ඕගනයිස් කරලා මේ විදිහට ලස්සනට කරගන්න අපේ ප්‍රින්සිපල් ඉඩ දුන්නා. ඉතින් බලන්නකෝ ඒ වගේ ලස්සන අත්දැකීම් ලැබිලා තියෙන අය ඉන්නවනම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඉගෙනීමට අමතරව ඉගෙන ගන්නම මේ වගේ ඩයලොග්ස් අපිට කියවන්න දුන්නා. ඉතින් බලන්නකෝ ඒ වෙලත් ලස්සන. ඉතින් ලෙක්චර් එකෙන් පස්සේ අපි ආයෙමත් අපේ ක්‍රිස්මස් පාටියේ ඩෙකෝස් ටික පටන් ගත්තා. ඊට පස්සේ තමයි අපේ පාටි එක ස්ටාර්ට් කළේ. එයා මෙතන මේ සබන්දදා හොදන එයා ස්ටුවර්ඩින් වැඩ. හැම සෙට් එකකම ඉන්නවා ට්‍රැක් එක.
ඉතින් මේ ඉන්නේ අපේ ට්‍රැකර්. අපේ ට්‍රැකර් කල්පනා කරා. ඉතින් මේ ඉන්නේ අපිට උගන්වපු අපේ ටීචර්ස්ලා. ඉතින් අපි යාළව පිළිගත්තේ මෙන්න මේ විදිහට. ඉතින් අපේ ටීචර්ස්ලව පිළිගත්තේ අපේ තුම්. ඉතින් එයාගේ නම තුමලි. ඉතින් එයා තමයි අපේ ටීචර්ස්ලව පිළිගත්තේ. මේ ඉන්නේ අපේ වැඩ බැරි ටාසන්. එයාගේ නම රන්දිර. අපච්චි වෝක් එක. ඕකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ එදා දවසේ කෑම ටික රෙඩි වුණේ. බොරු ඒක නම් බොරු අන්න ඒ වගේ බොරු කියන අයත් ඉන්නවා. ඉතින් මේ ඉන්නේ තරුෂායියයි අපේ ලපයයි. කෝටරේ අපි වැඩ කරන්න යන්නේ මේ කෝටරේ ආනන්ද මාමා ආනන්ද අපේ ආදරේ බෝ අතකයි කතා මේකට කතා මම තමයි සිද්ධු බාරව ඉන්නේ. උගන්නන වෙලාවට මෙහෙමත් නින්දා. බර්ත්ඩේ වලට සර්ප්‍රයිස් කරන්න ගියාමත් මේ වගේ වැඩ වෙනවා. මේ ඉන්නේ අපේ සුබංග. ඉතින් එයා නම් ඕන දෙයකට රෙඩි වෙලා තමයි ඉන්නේ. මේ බලන්නකො අපේ සැමනට කැරපොත්තෙක් ඇඟට දාලා කරන වැඩේ. මේ නම් තියෙන්නේ අපි FNB කරන කාලේ වීඩියෝ එකක්. මේ බලන්නකො සමහරුන්ගේ ඒ කාලේ වෛරල් ගියපු TikTok. ඉතින් හවසට මේ වගේ කයියක් දාන්න තිබ්බොත් එහෙම මේ වගේ ලස්සන අහසක් යට ඔයාලා මොකද හිතන්නේ? ඊමේල් විතර කවුද කිස් කරේ? මේ කවුරුත් කිස් කරේ නෑ. යන්න බෑ. දැන් කට්ටියම එකට ගිහිල්ලා එයා විතරක් වැස්සෙන් තෙමෙන්නේ නැතුව බේරුණාම ලිප්ස්ටික් ගාන්නේ නැතුව ඉන්න බැරි යාළුවෝ දෙන්නෙක් ඉන්නවද? එහෙනම් ඉතින් මායි සෑමුයි තමයි. ඉතින් මේ තියෙන්නේ සැලෝන් සෑම්. බලන්නකො එක්කෙනෙක්ගේ වඩික පටුන නැටුම. ගියපු තැන සීරියස් වෙන්න ගියත් සීරියස් වෙන්න බැරි එක. මහා මට කරදර කරනවා මෙයා කරදර කරනවානේ. අමාරුවෙන් ආයේ කරදර කරනවා මෙයා. අමාරුවෙන් ඉන්නේ ළමයෝ තේරුම් ගන්න නැහැ. එපා අයියෝ. ඉතින් මේ තියෙන්නේ අපේ මලියාගේ අයියාගේ වෙඩින් එක. මේ වගේ ලස්සන ඩාන්ස් අයිටමුත් තිබ්බා. ඉතින් ඒත් එක්කම අපිත් නැටුවා. ඉතින් මේ තියෙන්නේ අපේ ප්‍රින්සිපල් සර් අපේ හොටෙල් ස්කූල් එකෙන් අයින් වෙන දවසේ අපි එයාට දීපු ගිෆ්ට් එකයි එයාගේ රියැක්ෂන් උයි. ඉතින් එයාත් අපිට ගිෆ්ට් එකක් විදිහට කානිවල් එකෙන් අයිස්ක්‍රීම් අරන් දුන්නා. අරද මේ දීපු ගමන් මේ කෙනාගේ පේපර් ප්‍රමාණය මයියයි. ඉතින් මෙයාට කාලා මත් වෙලා තමයි දැන් ඉන්නේ. දැන් ඒවා කා ගන්නත් බැරුව තමයි එයා ඉන්නේ. ඉතින් මේ වගේ ලස්සන ගේම්ස් ප්ලේ කරපු දවසුත් තිබ්බා.
ඉතින් මේ තියෙන්නේ අපේ මැනේජ්මන්ට් සෙමෙස්ටර් එක. ඉතින් මෙන්න මේ වගේ අපිට ට්‍රාන්ස්පෝර්ට් දීපු අයත් හිටියා. ඉතින් ඒ අතරින් මාධවයියා, කුෂාන්, එතකොට අපේ සුබංග, නිලු මේ හැමෝම අපිට සමහරක් වෙලාවට ට්‍රාන්ස්පෝර්ට් දුන්නා. චොක්ලට් කන්න ගෲප් වයිස් වෙන් කරලා අපි මෙන්න මෙහෙම තමයි තෑගි දෙන්නේ. මේ තියෙන්නේ අපේ IT මිස්ගේ අන්තිම ලෙක්චර් එක ඉවර වෙලා එයා දීපු ට්‍රීට් එක. මේ තියෙන්නේ අපි මලියලයි ගෙදර ගියපු දවස් ටික. ඉතින් එයාලගේ ගෙදර ගිහිල්ලා අපි නාන්නත් ගියා. කොහොම හරි අපිට බයික් තිබ්බේ 4යි මට මතක විදිහට. ඉතින් ඒ 4ෙම අපි 3 දාලා කොහොම හරි 12 දෙනෙක් විතර නාන්න ගියා. කොච්චර ලොකු වුණත් යාළුවොත් එක්ක ඉද්දි පේනවනේ හැමෝගෙම හැටි පොඩි ළමයි වගේ. මේ තියෙන්නේ අපේ හොටෙල් ස්කූල් එකේ කට්ටිය අපේ ගෙදර ඇවිල්ලා සෙල්ලම් කරපු විදිය. මට බෑ දැඩි. බලකෝ මම මැරෙනවා. හැමෝටම බෑ. මේ බලන්නකෝ අපේ පොඩි උන් ටිකට හොට් වීල් එකක් හම්බෙලා කරන වැඩ ටික. මේ තියෙන්නේ අපි මැනේජ්මන්ට් සෙමෙස්ටර් එක කරන දවස්වල කම්මැලි හිතුනාම අපි ගේමින් රූම් එකට ගිහිල්ලා ගේම් සෙල්ලම් කරපු ඉතින්. මුළු හොටෙල් එකේම කුරුම්බ කඩපු දවසුත් තිබුණා. ඉතින් ඒ මාර්ගයෙන් අපි කුරුම්බත් බෙව්වා. මේ නම් තියෙන්නේ අපි කට්ට කාපු දවස්. ඉතින් F&B එකේ වයිබ් කරනවා. ඒ වගේම දාඩිය දාලා හිටපු දවස්. ඉතින් බාර් එකේ වැඩ කරපු දවස් තමයි මේ තියෙන්නේ. මේක තමයි අපේ බාර් එකේ අඳින ඇඳුම. ඉතින් මේක තමයි අපේ යුනිෆෝම් එක. බලන්නකෝ ඒකත්. මේ තියෙන්නේ අපේ කලින් බැජ් එකේ අයගේ ග්‍රැජුවේෂන් දවසේ. ඉතින් ඒ දවසේ මම ඩාන්ස් එකකුත් කළා. ඒ වගේම මම එනවුසිනුත් කළා. අපේ පාසලේ 2025 වර්ෂයේ ජනවාරි කණ්ඩායමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ඔවුන්ගේ ඔන්න ඉතින් පෙරුම් පුරලා හොටෙල් ස්කූල් එකේ කට්ටිය මගේ බර්ත්ඩේ එක දවසේ අපේ ගෙදර ආවා. ඉතින් මෙයාලා ඇවිල්ලා කැරම් ගැහුවා, කේක් කැපුවා. මේ තියෙන්නේ අපි හොටෙල් ස්කූල් දවසක අපි කන්න ගියා එළියට. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. ඉසුක බෝඩ් එක කෙලින් කරගන්න. අපේ ඉසුකට බෝඩ් එකේ ලියන්න දුන්නාම ඇදේට ලිව්වහම අපි කට්ටිය විහිළු කරන එකක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ නම් අපි අපේ හොටෙල් එකේ ඒ වගේම අපේ හොටෙල් ස්කූල් එකේ අපි හවුස් කීපින් කරපු කාලේ. ඉතින් මේ තියෙන්නේ අපේ හවුස් කීපින් සෙමෙස්ටර් එකේ අපේ ප්‍රැක්ටිකල් සෙෂන් ටික. ඔන්න ඉතින් හවුස් කීපින් වැඩ කරලා කැෆටේරියා එකට ඇවිල්ලා මහන්සි අරින වෙලාවක් තමයි මේ තියෙන්නේ.
මං කොච්චර මෙහෙම කිව්වත් ට්‍රේනින් පීරියඩ් එකේ ඉන්න කෙනෙක් විතරමයි මේකේ මහන්සිය දන්නේ. ඉතින් හවුස් කීපින් කරද්දී ඇඳවල් අදින්න තියෙනවා, බෙඩ්ෂීට් නවන්න තියෙනවා. ඉතින් ඒව කොච්චර මහන්සිද. ඉතින් මේ බලන්නකෝ හිසුක මහන්සිලා ඇවිල්ලා බස් එකේ යන විදිය. හොටෙල් එකක වැඩ කරද්දී ගින්නක් ඕන වෙලාවක ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් බේරෙන විදිය අනිවාර්යෙන්ම දැනගෙන ඉන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ ෆයර් ඩ්‍රිල් එකෙන් අපිට ඒවා කියලා දුන්නා. ඕගොල්ලන්ට ගිහිල්ලා එන්න පුළුවන් පුතා ලොකුමයින් ඉන්න විදිහ පොට්ටක් පිටකව. කොන්ද ඔන්න බලන්නකෝ අපේ පිරිමි ළමයි ටික සෙල්ලම් කරන විදිය. ඉන්ටර්වල් එකක් හම්බුනොත් මෙන්න මේ වගේ තමයි ඒගොල්ලෝගේ දැඟලිල්ල තියෙන්නේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපේ හොටෙල් එකේ තිබ්බ මීටින් එකකට බෝල් රූම් එකේ අපි ඉඳපු විදිය. අපි ඉතින් හොටෙල් ස්කූල් එකේම හිටියෙත් නෑ. අපි හොටෙල් ස්කූල් ගිහිල්ලා නිවාඩු දවසට මෙන්න මේ වගේ ක්‍රිකට් ගහන්නත් ගියා. ඔන්න ඉතින් අපේ හොටෙල් එකේ ක්‍රිස්මස් එකට ක්‍රිස්මස් කේක් හදන වෙලාව තමයි මේ තියෙන්නේ. ඉතින් කිචන් එකේ ඉන්න හැමෝම එකතු වෙලා වයින් වර්ග දාලා, මිදි වර්ග දාලා මෙන්න මේ විදිහට තමයි කේක් එක හැදුවේ. ඔන්න ඉතින් ක්‍රිස්මස් දවසේ රෑ අපේ හොටෙල් එක තිබ්බ මෙන්න මේ විදිහට. ඉතින් බලන්නකෝ ලස්සන. ඉතින් මේ තියෙන්නේ අපේ ඇබා ෆන්ක්ෂන් එක. ඉතින් ඇබා කිව්වහම කවුරුත් දන්නවා ඇති මේ කවුද කියලා. ඉතින් බලන්නකෝ එයාලගේ පර්ෆෝමන්ස්. ඉතින් අපි එදා රෑ එළි වෙනකම්ම හොටෙල් එකේ තමයි හිටියේ. ඉතින් F&B පාර්ට් එක තමයි අපි අතින් කරුනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අවුරුදු 2ක හොටෙල් ජීවිතයේ ලස්සනම මතකයන් එකතු වුණේ. මගේ යාළුවොත් එක්ක ගෙවපු ලස්සනම මතකයක් තමයි මේ තියෙන්නේ. ඉතින් එහෙනම් තව ෆොටෝස් ටිකකුත් බලලෙමු නේද? එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.